ආමිනේ. දැන් හරිද දැන් නැකත එනකොට අපි ඔක්කොම කරන්න ඕනේ දේවල් කරලා තියෙන්නේ දැන් වැඩේ ඔක්කොම ඉවරද ලෑස්තිද කැවිලි පෙවිලි ටික ඔන්න මම කලින්ම ලෑස්ති කළා. ඔන්න මම කලින්ම ලෑස්ති කළා. කැවුම් නොහද ඉන්නවද මං? නෑ මගේ ආමිනේ. එතකොට චාරිත්‍ර වාරිත්‍ර වලට ඕන කරන අඩුම කුඩුම ටික ලෑස්ති කරලා පැත්තකින් තිබ්බා. හොඳයි. දැන් අපිට තියෙන්නේ නැකත එනකම් බලන් ඉන්න. නැකත එනකම් බලන් ඉන්න. ආපෝ. ඇයි නැකත එනකම් බලන් ඉන්න නෙමේ. අන්න එනවා. අන්න හෙන ගෙඩියක් පාත් වුණා. ඔන්න නැකතට කලින්. පට සිරිමේ මුදලාලි ඔන්න මං දැම්මම කිව්වා ඔය මිනිහත් එක්ක කතාවට නම් යන්න එපා. ඔව් කතාවට යන්න. නැකනේ ගිය අවුරුද්දේ මේ වගේම නැකතක් ලබනකොට ගෙදරට පාත් වුණා. කට කැඩිච්ච කතාවක් කිව්වා. මුළු අවුරුද්දම මස්ත වාදු කරා. ඤ ගෑවා අවුරුද්දම ඤ වෙලා ගියා අපිට. ඔය මිනිහට තියෙන්නේ මහ වසල කට. වසල කට කියන්නේ ඕක ඔය කොස් ඇටය වගේ හිටියට ඕකගේ කට මහ කාණු කට. අපි මෙහෙම කියමු. අපි කියමු අපි ලොකු වැඩක හිටියේ. අපි ඒක කරන්න ඕනේ කියලා මග. එන. ආයිවන් මුදලාලි අවුරුදු කුමාරයා වගේ අවුරුදු අපි මේ මග බලාගෙන හිටියෙත් මොකද සෙනෙවි නැත්තේ මොකද සෙනෙවි නැත්තේ පරක්කු ගියේ. අපි අර වැඩේට යන්නේද? මොන වැඩේද? දැන් කිව්වේ වැඩ ඔක්කොම ඉවරයි කියලා ආයේ මොන වැඩක්ද? මේ ඉතින් කියන්නකො දෙන්නේ. කො ඒ ඩිංගට මේක අමතක කළානේ. මේ ඇයි මුදලාලි? අපි අර කතා වෙච්ච ලොකු වැඩේ කතා වෙච්ච අර ලොකු වැඩේ මේකයි සෙනෙවි අපි දෙන්න මේ ලොකු වැඩක හිටියේ. ඉතින් දැන් අපිට මේ කතා කර ඉන්න වෙලාවක් නැහැ. වැඩේ ඉවර කරලා ඇවිල්ලා කතා කරමුකෝ. මේ වෙලාවේ මොන වැඩද මුදලාලි? දැන් අපි ඔක්කොම වැඩ නතර කරලානේ ඉන්නේ. නැකත ලැබුවට පස්සේ තමයි අපි වැඩ පටන් ගන්නෙ. මේ මට පේන්නේ දෙන්නම මග අරින්න හදනවා වගේනේ. අපේ අප්පෝ. අපි මොකටද මේ සෙනවිම මග අරින්නේ? එහෙම මග අරිනවද? අනිත් එක ඉතින් මේ ලොකුවට කියලා නරකක් තියෙන මිනිස්සෙකුත් නෙවෙයිනේ. ඇත්ත. පොඩි අඩුපාඩු ඉතින් කාගෙද නැත්තේ නේද? ඇත්තටම සෙනෙවි අපිත් ආසයි සෙනෙවි එක්ක කතා බහ කර ඉන්න. ඒත් අපිට දැන් වෙලාවක් නැහැ. ඒ වෙලාවක් නැහැ කියන්නේ. මේක තමයි හාමිනේ හොඳම වෙලාව කතා කර ඉන්න. අපි වැඩ නතර කරලා ඉන්නේ. ඉතින් හාමිනේ නිකන් වටින් පිටින් කතා ඕනේ නැහැ. සෙනෙවි මේ හපන් මං කියන දේ දැන් උඹත් එක්ක මේ වෙලාවේ අපිට කතා කරන්න වෙලාවක් නැහැ. අනිත් එක උඹ දැන් ගිය පාරත් මේ වගේ වෙලාවට අවුරුද්දට ලෑස්ති වෙලා ඉන්නකොට උඹ ඇවිල්ලා මෙතන මේ මොකද්ද කට කැඩිච්ච කතාවක් කියලා නිකන් මේ අපි අතර ප්‍රශ්නයක් ඇති කළා. හරි ඒ හින්දා දැන් අපිට උඹත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. මේ මං කියපු කතාවක් හින්දා මේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ මං හින්දා උඹගේ ඔය කට හින්දා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ අපි දෙන්නගේ. මගේ මේ කටින්ද තමයි ප්‍රශ්න ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. කටේ තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඇත්තද? එතකොට මේ 30ට 35ට දෙන්න පුළුවන් බිත්තරේ 60ට 75ට විකුණන්නේ මගේ කටින්දද? මුදලාලි එතකොට මේ හාල් හංග විකුණන්නේ මගේ කටින්දද? එතකොට කඩේට එන ගෑනුන්ගේ ඉතුරු සල්ලි දෙනකොට මුදලාලි අතින් අදින්නේ මගේ කටින්දද? මොකද්ද ඒ කතාවේ තේරුම? මොකක්ද ඒ කතාවේ තේරුම? මේ මොන ගෑණිකද අතින් ඇද්ද කියපන්. මේ මුකේ බොරු මම මොන ගෑණිකද අතින් අදින්න කිය. ඒ මගේ ගෑණිකේ. මේ ඔය තමුසේ මේ සෙනවිගේ පවුලගේ අතින් ඇද්දද? මේ හාමිනේ මේ අකාගේ මේ බොරු. බොරු නෙමෙයි. හාමිනේ මගේ පවුල කවදාවත් බොරු කියන්නේ නැහැ. මං ඕන තැනක දියුරනවා. හරිද? මුදලාලිගේ කඩේට ඇවිල්ලා මගේ පවුල බඩු ගත්තට පස්සේ ඉතුරු සල්ලි දෙනකොට මුදලාලි අතින් ඇදලා තියෙනවා. මේ ඇත්තද කියන කතාව? හාමිනේ
මේ මුදලාලි ඇත්තද බොරුද කියලා කියන්නේ කියලා බලා ගන්න. ඕනනම් මම පවුල එක්කන් එන්න. මෙතන දැන් හගිස්සෝමු. දැන් මේ මුදලාලි ආ. මට ඇත්ත කියනවා. ඇත්ත කිව්වොත් මම සමාව දෙනවා නැත්තන් නෑ. ඇද්දද? 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 ඇද්දා. 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 මං කිව්වේ ඇද්දා. ඇයි ඇද්දේ? ඇයි ඇද්දේ? ඇයි ඇද්දේ කියන්නේ මුගේ ගෑණි ඇවිල්ලා කිව්වා මේ උලුක්කුවක් තියෙනවා අනේ මුදලාලි පොඩ්ඩක් මේ අතින් අදින්නකො කියලා මම පොඩ්ඩක් ඇද්දා. ඇත්තද? දැන් මේ ඔහෙට කියලා උලුක්කු ඇද ගන්න මොකෝ ඔහෙ උලුක්කු ඇදෙක්ක? උලුක්කු වෙදෙක් නෙමෙයි මූ රටේ වෙදෙක්. නෑ මට කියනවා ඇයි ඇද්දේ? ඇයි ඇද්දේ? නෑ මේ මුගේ ගෑණි ඉඳන් කිව්වා මගේ අත්ගුණේ හොඳයි කියලා. අත්ගුණේ. අද බෝල ආත්ගුණේ. දැන් මම මෙච්චර ඉන්නවා අවුරුදු ගාණක්. ඔහෙ මගේ එක උලුක්කුවක් ඇදලා තියෙනවද? ඇදලා තියෙනවද? අන්න හාමිනේ. මූට මේ මුදලාලිට උමනාවක් තියෙනවනම් මේ අදින්න උලුක්කුවක් නැත්තම් උලුක්කුවක් හදලා හරි අදින්න තිබ්බනේ. නෑ. අදින්න තිබ්බා. අද කිසි උමනාවක් නින්ද කියලා මෙයාගේ උලුක්කුවක් තිබ්බද? තිබ්බේ නැත්තම් උලුක්කුව හදලා හරි අදින්න තිබ්බනේ. හැබැයි මෙයාට උමනාවක් නෑ. හාමිනේගේ අදින්න. රටේ ගෑනුන්ගේ අදින්න තමයි උමනාව තියෙන්නේ. ඒකනේ මං කියේ මූ රටේ දාන්නේ. දැන් මෙතන මේ නිකම් මේ බොරු ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. මේ දැන් මේ නැකත් ලං වෙලා තියෙනවා. අවුරුදු උදාව තියෙනවා. හරි මේ හිතන්නකෝ මේ හාමිනේ මේ අහන්නකෝ. දැන් හාමිනේ හරි මම මේ අවුරුද්දේ හරි නැකතට වැඩ අල්ලද්දි මම හිතන් හිටියේ කැත්තක් අරන් ගිහිල්ලා කිරි ගහකට ගහන්න. හරිද? කොටන්න. හරි දැන් මම ඒක පැත්තක තියලා මේ නැකත ලබන වෙලාවේ කැත්තක් අරගෙන ගිහිල්ලා පවුලට කොටනවා. උඹ කටවහගෙන හිටපන්කෝ. ඉන්නවකෝ කියලා ඉවර වෙනකම්. හරි හාමිනේ මම හාමිනේගේ උලුක්කුවක් නැත්තක් උලුක්කුවක් හදලා හරි අදින්නම්. හරි දැන් මම උහෙට කිව්වනේ කලින්ම මේ මිනිහා එනකොට මේ කතාවට පැටලෙන්න එපායි කියලා. හරි ඉතින් එහෙම කිව්වා තමයි ඉතින්. හාමිනේ එහෙම කිව්වද? මාත් එක්ක කතාවට යන්න එපා කියලා මුදලාලිට කිව්වා. නෑ කිව්වා මෙයා කිව්වා. මෙයා කිව්වා ඕක මහා වසවර්තිය. ඕකගේ කට මහා වසල කටක් ඕකට තියෙන්නේ. ඕවා බේබ ඕක ආවම ගණන් ගන්න එපා. ඔහොම අරවල යම කිව්වේ. මිනිහා. එහෙනම් දැන් ඔහෙ කිව්වේ මේ කෝස් සැටයක් විතර වගේ හිටියට මුකට තියෙන කාණු කොටක් කියලා. මුදලාලි එහෙම කිව්වද? එයා තම්සිකේ මහා මූසලෙක් ඕක අවුරුදු දවස් ගෙදරට එනවා කියන්නේ මහා කාලකන්නිකමක් අපේ ප්‍රශ්න පවුල් ඔක්කොම විනාශ වෙලා යනවා කියලා කිව්වේ. එතකොට ඔහෙ කිව්වේ එහෙනම් මෙයාට ගිය අවුරුද්දේත් ඇවිල්ලා මේ පවුල් ඔක්කොම විනාශ කරලා ගියා. මුගේ තියෙන කාණු කට හින්දා ඔක්කොම නැතර මේ තම්සිකේ කවුද කිව්වේ? කතා කරන්න ඕනේ.